හයි කොහොමද යාළුවනේ අද මෙහි ඒඩුවට නිවාඩු දවසක්. ඉතින් හවස වෙනකොට හිතුණා ටිකක් එළියට යන්න. ඉතින් වර්ධිරකට නෙමෙයි අපේ ගෙවල් ළඟම තියෙන මේ අල්සීප් වලට තමයි අපි අද ආවේ. මෙතන බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඉස්සර මෙතන වෙළඳ මධ්‍යස්ථානයක් වෙලා තියෙනවා ඩුබයි වල. මම ඒව ඔයාලට වෙන දවසක වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. මෙතන අද අපි ඇවිදින යන්නේ නැහැ. කලවරට එන්න කලින් පොඩි එක්කෙනා බෝට් රයිඩ් එකක් ගෙනියන්න ඕනේ. මෙතන මේ තියෙන පොඩි කවුන්ට් එකක් තියෙනවා. ඒකේ මේ කියන ගමන් වාර ටිකට් ප්‍රයිසස් මේකෙන් බලා ගන්න පුළුවන්. ඩුබයි වල ඉන්න කෙනෙක්ට නම් මෙතන නූල් කාඩ් එක යූස් කරලා යන්න පුළුවන්. පොඩි අයට ටිකට් ඕනේ නැහැ. ඇත්තටම මෙතන දැන් භාවිතා කරන්නේ ට්‍රාන්ස්පෝර්ටේෂන් එකක් විදිහට. ඔයාලා මේ දකින ඩුබයි ක්‍රීක් මේ ඩුබයි ක්‍රීක් කියන්නේ ඩුබයි නගරයේ ඉතිහාසයේ ආරම්භුණු ස්ථානය කියලා කියනවා. අද අපි මේ බෝට්වෙන් යන මේ ජලමාර්ගයේ වසර 100 ගණනාවකට පෙර වෙළඳාම සහ ජන ජීවිතයට ඉතා වැදගත් වුණු තැනක් කියලා කියනවා. ඉස්සර ඉන්දියාව, ඉරානය සහ වෙනත් රටවලින් පැමිණි වෙළඳ නැව් මෙහි නතර වෙලා භාණ්ඩ හොමාරු කරගෙනත් තියෙනවා. අද ඩුබයි ක්‍රීක් කරා මේ සාම්ප්‍රදායික අබ්‍රා බෝට්ටු මගේ මිනිස්සු දහස් ගණනක් එහාට මෙහාට ගමන් කරනවා. අද ලෝකයේ නවීනතම ලස්සන නගරයක් විදිහට මේ හඳුන්වන ඩුබයි වසර ගණනාවකට පෙර පුංචි දීවර ගම්මානයක් සහ වෙළඳ මධ්‍යස්ථානයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ තෙල් හොයාගන්න කලින් මේ ඩුබයි තිබිලා තියෙන්නේ පුංචි දීවර ගම්මානයක් හා වෙළඳ මධ්‍යස්ථානයක් විදිහට. ඩුබයි ජනතාවගේ ජීවිතය ගොඩනැගිලා තියෙන. එතකොට මේ මුහුදත් එක්ක දීවර කර්මාන්තය සහ මුතු කිමිදීම තමයි එයාලගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ. මේ වීඩියෝ ක්ලිප්ස් වලින් පේන්නේ මෙහි තියෙන මියුසියම් එකක්. ඒකේ මෙයාලගේ හිස්ටරි එක කොහොමද තිබුණේ කියලා හැම විස්තරයක්ම ඒකේ තියෙනවා. මේ මම ඔයාලට පෙන්නන්නේ ඒ වීඩියෝ ක්ලිප්ස් ටිකක්. මම අපි ආයේ එකට ගිහිල්ලා ඔයාලට ලොකු ෆුල් වීඩියෝ එකක් ගේන්නම්. ඇත්තට මේකත් මාරම ලස්සනයි. හරිම ඉන්ට්‍රස්ටිං එක බලනකොට මේ දේවල් දකිනකොට මේ දේවල් මෙහෙම උනේ කියලා බලා ගන්න අපිට ආස හිතෙනවා. ඒ කාලේ මුතු හොයාගෙන ගිය මිනිසුන්ගේ කැපවීම, ධෛර්යය, වෙහෙස මේ හැම දෙයක්ම මත තමයි අපි මේ දකින විශාල නගරයේ අඩිතාලම වැටිලා තියෙන්නේ. අපි අද ඉන්න මේ අල්සී ප්‍රදේශයේ පැරණි ඩුබයි වල සුන්දරත්වය සංස්කෘතිය රැකගෙන කරපු ලස්සන නිර්මාණයක් කියන්න පුළුවන්. මොකද ඔයාලට ඒක මම මෙතන ගේන ෆුල් වීඩියෝ එකක් ගේන්නම්. ඇත්තටම ඒ දේවල් තාමත් ඒ විදිහටම එයාලා ඒක අනිත් අයට බලන්න ඒ කියන්නේ මෙතන සංචාරක ස්ථානයක් විදිහට වගේ එයාලා ඒ දේවල් ඒ විදිහටම තාමත් තියාගෙන ඉන්නවා. මාරම ලස්සනයි. අපි දැන් මේ බෝට් රයිඩ් එක යන බෝට් එක නැග අද ගොඩක් සෙනඟ හිටියා. ඉතින් අපිට පොලිමේ ඉන්නත් උනා. මොකද අද නිවාඩු දවසක් හින්දා පොඩි වෙලාවක් තියෙන්නේ. ඒ කියන්නේ පේන දුරකට තමයි අපිට එහා පැත්තට යන්න තියෙන්නේ. ඇත්තට මේ දේවල් දකිනකොට අපිට හිතෙන දෙයක් තමයි මේ ඩුබයි කියන්නේ දවසකින් දෙකකින් හැදුණු දෙයක් නෙමෙයි. ඒක පරම්පරා ගණනාවක කැපවීම බලාපොරොත්තු මහන්සියේ ප්‍රතිඵලයක් කියලා. ඉතින් අපේ පොඩි එක්කෙනත් මාරම ආසයි මේ බෝට් රයිඩ් එක යන්න. එයා චූටි කාලේත් අපි එක්කන් ගියා. අච්චර ලොකුවට තේරුන්නේ නැහැ. හැබැයි දැන් ඉස්සර වගේ මෙයා දැන් ටික ටික ලොකු වෙලා ඉන්නේ. හැම දෙයක්ම ටික ටික දැන් තේරෙනවා. ඒ හින්දා හරිම නන්දේ මෙන්න මේ විදිහට වටපිට බල බල තමයි එයා මේ බෝට් රයිඩ් එක යන්නේ. අපි හැමෝටම හිතන දෙයක් තමයි මේ ඩුබයි ආවට පස්සේ මේක හොඳ ලොකු නවීන නගරයක් ගොඩනැගිලි වලින් පිරුණු තැනක් කියලා. හැබැයි මේ වගේ තැන් වලට ආවම තේරෙනවා හැම නගරයකටම කතාවක් තියෙනවා කියලා. හරියට අපේ ජීවිත වගේ. ඉතින් ඔන්න ඔය විදිහට පොන්චි දුරක් අපි මේ විදිහට ආවා. ඔන්න මෙතනින් තමයි අපි මේ කියන්නේ පොඩි දොරයි තියෙන්නේ. ඩුබයි ඉන්න කට්ටිය දන්නවා මෙතන මේ කියන්නේ බානියාස් කියලා. ඉතින් අපි මේ පැත්ත බැහැලා පොඩි රවුමක් දැම්මා. ගොඩක් වෙලා හිටියේ නැහැ. මොකද සමයකින්ද ටිකක් රස්නේ. අවුව නැති වුණත් ගොඩක් රස්නේ. ඉතින් පොඩි එක්කෙනාව ඒ හැරිය පොඩ්ඩක් වටේ රවුමක් එක්කන් ගිහිල්ලා ඊට පස්සේ ඉතින් අපි අනිත් පැත්තට යන්නත් ඕනේ.
අපි සෑන්ඩ්විචස් වගේකුත් අරගෙන ආවා. ඉතින් මේ විදිහට ඉඳගෙන සෑන්ඩ්විචස් ටිකත් අපි කෑවා. කරෝලැට්නක් තියෙන හින්දා අපි ආපහු යන්න හිතුවා. අපිට ආපහු යනකොට නම් හම්බුන බෝට් එක AC තියෙනවා. ඔයාලා දුබයි වල නම් ඉන්නේ. ඇවිල්ලා යන්න. ඇත්තට රයිඩ් එකකට ඩ්‍රම් දෙකයි යන්නේ. ඒ විදිහට තමයි අපේ චූටි පුතත් එක්ක අපි මේ බෝට් රයිඩ් එක ගියේ. අපි ඉතින් ආසයි මේ කවුද ටිකකට පස්සේ අපි මේ වීඩියෝ කාය බලනකොට අපිට මතක් වෙයි අපි කොහොමද ඒ කාලේ ජීවත් වෙන්නේ කොහොමද බබා මේ විදිහට හිටියේ. ඉතින් ඒ දේවල් වලට හරි ආස නිසා තමයි අපි මේ වීඩියෝ බබත් එක්ක ඉන්න වීඩියෝ ඒ දේවල් ගේන්නේ. ඒ නිසාම සමහර ඉතින් ගමන් තැන් බලන්නම නෙමෙයි අපේ මතක එකතු කරගන්න තමයි මේ දේවල් අපි ඔක්කොම කරන්නේ. චූටි පුතාට ඇත්තටම සතුටුයි. එයා දවසක මේව බලයි. ඉතින් ඔයාත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. අපිට ආදරේ නම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්නේ නම්